ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර බොන් වෙරළ තීරයේ පැවති යුදෙව් ප්‍රජාවගේ ආගමික උත්සවයක් ඉලක්ක කරගනිමින් එල්ල වූ වෙඩි තැබීමකින් පුද්ගලයන් 15 දෙනෙකු පමණ මිය ගොස් තවත් විශාල පිරිසක් තුවාල ලබා තිබෙනවා. නිව් සවුත් වේල්ස් පොලිසිය පවසන පරිදි ඉරිදා සන්ධ්‍යාවේ හනුකා උත්සවය සැමරීම සඳහා විරළ තීරයට එක් රොකට් විසිකිලි දහසකට අධික ජනකායක් ඉලක්ක කරමින් මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර එය ත්‍රස්තවාදී ක්‍රියාවක් ලෙස එරට බලධාරීන් විසින් මේ වන විට නම් කර තිබෙනවා. මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ තුවක්කුකරුවන් දෙදෙනෙකු විසින් වන අතර ඉන් එක් අයෙකු පොලිස් වෙඩි පහරින් එම ස්ථානයේදීම මිය ගොස් ඇති බවත් අනෙක් සැකකරු බරපතල තුවාල සහිතව රෝහල්ගත කර ඇති බවත් පොලිසිය තහවුරු කරනවා. තුවාල ලැබුවන් අතර කුඩා දරුවෙකු සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුද සිටින බව වාර්තා වේ. තුවාල ලැබූ 29 දෙනෙකු පමණ රෝහල්ගත කර ඇති අතර ඉන් කිහිප දෙනෙකුගේ තත්ත්වය බරපතල බව රෝහල් ආරංචි මාර්ග පවසනවා. ආරක්ෂක අංශ විසින් සිදු කළ මෙහෙයුම්වලදී සැකකරුවන්ට අයත් යැයි විශ්වාස කෙරෙන වාහනයක තිබී පුපුරන ද්‍රව්‍ය අටවා සකස් කළ බෝම්බ කිහිපයක්ද සොයාගෙන තිබෙනවා.